කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ පාට කුරුල්ලෝ මගේ පැත්තෙන් මම ඔගොල්ලෝ බල්ලා කියන ඔගොල්ලෝ හෙට ඇග්‍රීමන්ට් එක රෙඩි කරලා මම මගේ පැත්තෙන් ෆන්ඩ්ස් රිලීස් කරනවා okay අපි හැබැයි චුට්ටක් ඩිස්කස් කරලා we'll get back to you no worries මම මේ මීටින් එකේ ට්‍රස්ට් එක තියාගෙන මම මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරගන්නවා ඔයගොල්ලෝගේ පැත්තෙන් ආන්සර් එකක් නැතත් ඔයගොල්ලෝ බලලා මට ෆීඩ්බැක් එකක් දෙන්න right thank you very much okay thank you sir thank you thank you okay thank you okay thank you man thank you see you soon ඩඩා මිනිහාව කොහොමද මේ ඔෆිස් එකත් එක්ක කන්ටැක්ට් වෙන්නේ නෑ කෙවින් මගේ ඩුබායි වල බිස්නස් කරන යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මට මිනිහා කන්ටැක්ට් වෙන්නේ ඊට පස්සේ තමයි මම මිනිහාව මිස්ටර් ෆොන්සේකට කනෙක්ට් කරලා දෙන්නේ එතකොට ඇයි කෙවින් එහෙම අහන්නේ හරි ඩුරන්ක් මේ මිනිහා කතා කරපු දේවල් ගෙනාවු සමහර පොයින්ට්ස් හරි ඩවුට්ෆුල් මට එහෙම ඩවුට්ස් ගොඩාක් තියෙන තැන් අහුණා මිනිහා කතාවෙන් මොනවාද බිස්නස් එකට ගැලපෙන්න ආදිවි රසකින් අබාන් සහ හය ෆ්‍රීසර් ගැලපෙනම ධාරිතාවෙන් කොම්ප්‍රෙසරය සඳහා වසර 5ක වගකීමක් සමග අබාන් සහ වයි අබාන්ස් වෙතින් දුලන සමක් නැව් සුබස් වඳක් රාණි සඳන් දිදුලන ඔබ රැජිනක් ෆෙරන්ටීනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය පාට කුරුල්ලෝ ඩඩා දැන් මිනිහා ස්ටඩි කරා කිව්වේ ඕස්ට්‍රේලියාව වල. එතකොට ඕස්ට්‍රේලියාව වල අවුරුදු 3ක් තිස්සේ ඩිග්‍රී එක කරා කියලා කිව්වේ මේ ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකේ. මේ මිනිහා කටෙන් කියුනේ ඇඩිලේඩ් වල ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි කියලා. ඇඩිලේඩ් වල කොහෙද ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකක් තියෙන්නේ? ක්වීන්ස්ලන්ඩ් තියෙන්නේ බ්‍රිස්බේන් වල. ඇඩිලේඩ් වල තියෙන්නේ යුනිවර්සිටි ඔෆ් ඇඩිලේඩ්. ඉතින් එහෙම තමන් අවුරුදු 3ක් තිස්සේ ස්ටඩි කරපු යුනිවර්සිටි එකේ ස්ටේට් එක වරදින්න පුළුවන්ද මිනිස්සුන්ට? ඒක ඒ වගේ තව දෙක තුනක්ම තිබ්බා මට දැන් බොරුවට එන්නේ නැහැ මට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ කෙවින් මොකද ඒ මිනිහා අපේ යෝජනාවලට කැමති වෙලා ඉන්වෙස්ට් කරන්නත් කැමති වුණ නිසා තමයි මම මිස්ටර් ෆොන්සේකට කනෙක්ට් කරලා දුන්නේ මේ කියන විදිහට ෆොනි අපි මිනිහකට ටිකක් හොයලා බලලා වැඩි පටන් ගත්තොත් හොඳයි නේද නැත්තම් ඉතින් අපි කබලෙන් ලිපට වැටෙනවා වගේ වෙනවනේ නේද අනිවාර්යෙන් මිස්ටර් ෆොන්සේකා මිනිහා ගැන හොයලා බලන්න. මට මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. නැත්තම් මට අලුත් જાතිය ප්‍රශ්නයක් ආයෙමත් එනවා. හරි අපිට තව දවස් දෙකක් ඕනේ කියලා කියමුකෝ. අනිද්දාට අපි උත්තරයක් දෙන්නම් කියලා කියමු. මට හෙට දවසේ විතරක් දෙන්න පොඩ මිනිහා ස්ටඩි කරන්න. මම ටිකක් හෙට දවසේ වල මිනිහා ස්ටඩි කරලා අනිද්දා වෙද්දි කෑෂ් රෙඩි කරගන්න කියන්නේ නේද? මම බලන්න. හොඳයි. ඒක හොඳයි. එහෙම කරමු.